තව පොඩ්ඩෙන් මං ඉවරයි ළමයි. Hello, welcome back to my channel. මට හරිම සතුටුයි මට welcome back කියන්න පුළුවන් එකට. බලන්න හරිම ලස්සන දවසක් අද. මේක productive day vlog එකක්. එක දෙයක් උනේ නැත්තම්. ඉතින් අද 90%ක්ම තියෙන්නේ පාඩම් කරන ඒවා. පාඩම් කරනවා කියන්නේ මට මගේ thesis එක ලියන්නයි තියෙන්නේ. ඒකේ වැඩ කරනවා. තව මට assignment ටිකක් තියෙනවා. අන්න ඒවයි මං හරිම excited දෙයක් තියෙනවා අද අන්තිමට ඔයාලා දකින්නත් ඇති ඒක දැම්ම කියන්නේ මුලදී ඉතින් මේ දවස් ඇත්තටම සෑහෙන දවසකින් ගොඩක් වැඩ කරපු ඇත්තටම productive දවසක් ඒ හින්දා තමයි මම ෆිල්ම් කරන්න හිතුවේ හැබැයි මම දවල් වෙලා තමයි ඇත්තටම ෆිල්ම් කරන්න ගත්තේ ඉතින් ඔයාලට කොහොමද මේක දාපු ගමන් බැලුවත් කවදා හරි පස්සේ දවසක බැලුවත් මම මේ ප්‍රශ්න ඔයාලගෙන් අහන්නේ මම ඇත්තටම හරිම එක්සයිටඩ් මේක මගේ සෙකන්ඩ් වීඩියෝ එක මම හිතනවා මට ඉස්සරහටත් වීඩියෝ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා ඔයාලා කැමති පාඩම් කරන්නද නැත්නම් මෙන්න මේ වගේ ආටිකල්ස් හොය reports assignment එකේව ලියන්න. මට ඇත්තටම හිතෙනවා මේක කරගෙන යද්දී අනේ පාඩම් කරන්න තිබ්බනම් කොච්චර දෙයක්ද කියලා. මොකද ඒක හරියට predictable නේ අපිට මෙන්න මේ ටික පාඩම් කරගෙන යන්න තියෙනවා. මෙන්න මේ ටික ඉවර කරන්න ඕනේ අන්න ඒ වගේ. ඒක flow එකකට වැටුනහම අපිට ඒක කරන් යන්න පුළුවන්. හැබැයි මේ articles හොයන්නයි අලුතෙන් දේවල් හොයාගෙන ඒව analyze කරලා අලුතෙන්ම report එකක් හරි මොකක් හරි ලියන්න වුණාම ඇත්තටම ඒකට හිතනවට වඩා සෑහෙන වෙලා යනවා ළමයි. අනිත් එක මේ අපි අර මොලේ වෙහෙසන්න ඕනේ ප්‍රමාණය වැඩි කියලා මට හිතෙනවා. ඒ නිසා ඉතින් වෙලාවකට මහා කරදරයක් තමයි. ඉතින් අපේ අම්මත් මේසට වෙලා පොඩි වැඩ ටිකක් කර කර හිටියා. මට හිතුණා අදත් පොඩි ටිප් එකක් පොඩි දෙයක් කියන්න. සයිකොලොජි සබ්ජෙක්ට් එක කරන්න ආසය නැත්නම් just started ආ ඉන්නවනේ. ඉතින් සයිකොලොජි කියන්නේ තනිකරම රිසර්ච් මත හැදුණු සබ්ජෙක්ට් එකක්. ඒ නිසා අපිට රිසර්ච් වලින් ගැලවිලා නම් කොහෙවත්ම යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම රිසර්ච් ආටිකල්ස් කියවන්න වෙනවා අපිට රිසර්ච් එකක් කරන්න වෙනවා. ඉතින් මේක ඇත්තටම සෑහෙන heavy රිසර්ච් heavy. ඒ නිසා අනිවාර්යයෙන්ම රිසර්ච් ගැන ඔයාට උනන්දුවක් දක්වන්න වෙනවා ආස නැති වුණත්. ඒ වගේම අනිත් එක තමයි ස්ටැටිස්ටික්ස් ළම. ඒකෙන් ගැලවෙන්න බෑ. ඉතින් අපේ ෆයිනල් ඉයර් ඉන්ඩිවිජුවල් රිසර්ච් එක ක්‍රෙඩිට්ස් 9ක එකක්. ඉතින් ඒක පොඩ්ඩක් හෙවි නේ. ඒ නිසා ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම සයිකොලොජි කියන්නේ මගේ පැෂන් එක වුණත් මමත් ස්ටැටිස්ටික්ස් වලට රිසර්ච් වලට ගොඩාක් මාස කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඉතින් මාත් දේවල් පුරුදු වෙනවා ඉගෙන ගන්නවා. එහෙම තමයි ඉතින්. මං හරිම කැමති තව සයිකොලොජි ස්ටුඩන්ට්ලා මට හම්බ වෙනවා නම් මගේ කමියුනිටි එකක් හැදුනොත් ඉතින් ටිප්ස් ෂෙයා කරගන්න, දේවල් කතා කරන්න. තව මං වගේ ස්ටුඩන්ට්ස්ලා හොයාගන්න මං හරිම කැමතියි. ඉතින් මට උන වැඩේ මොකද දන්නවද මං සෑහෙන්නම බය වුණා මේ අද මට යන්න වුණා අපේ තාත්තත් එක්ක හොස්පිටල් එකට ડોක්ටර්ස් අපොයින්ට්මන්ට් එකකට ඉතින් හොඳටම වැස්සා මං ඇවිල්ලා එන ගමන් අපි ගේට්ටුව අරගන්න ඕන නිසා මම ෆෝන් එකේ ෆ්ලෑෂ් එක ගහගෙන ආවා ඒ වෙලේ මගේ ෆෝන් එක පොඩ්ඩක් තෙමුණා ඉතින් කවුදනේ ඒව ගණන් ගන්න ඉතින් ඕක හැමදාම වතුර විසි වෙනවා ඉතින් එක දේවල් වෙනවනේ ඒ වුණාට මං ඇවිල්ලා බලද්දි මගේ කැමරා ලෙන්ස් එක ඇතුලේ වතුර මට ෆෝන් එකකට තියෙන්නේ මෙච්චරයි ඉතින් මේක හොඳ එකක් නෙමෙයි ඒ වුණාට මට තියෙන්නේ මෙච්චරයිනේ ඒ නිසා මං සෑහෙන් බය වුණා බ්ලොග් එකක් දාපු ගමන් මගේ ක්‍රියේටර් ජර්නි එකයි හැමදේම ඉවරයි කියලා ඉතින් මම ඇත්තටම ඔක්කොම බලාපොරොත්තු ටිකක් අතහැරලා හරි දැන් ඉතින් ඉවරයි කියලා කෝකටත් සිලිකා ජෙල් පැකට් තියෙනවනේ අන්න ඒවා ටිකක් කැම් එක උඩින් තියලා රෙඩ් එකකින් ඔදලා ෆෝන් එක ඔෆ් කරලා මුළු රෑ එළි වෙනකම් මේක තිබ්බා. ඇත්තටම මම ඒක දැක්කේ මම ආපහු ඇවිල්ලා වැඩ කරන්න අරන්
කැමරාව ඔන් කරලා ෆිල්ම් කරන්න කියලා. එතකොට මෙලෝ දෙයක් පේන්නේ නැහැ ළමයි. ඒක ඇතුලේ වතුර. ඉතින් ඊට පස්සේ මම ඒක අර විදිහට තිබ්බා. උදේ නැගිටලා බලනකොට හැබැයි වතුර ටික අරකට උරාගෙන ප්‍රශ්නේ විසඳලා තිබ්බේ වාසනාවට. අම්මෝ ඉතින් තව පොඩ්ඩෙන් දිගටම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න බැරි නිසා පොඩ්ඩක් එළියට බැස්සා. ඊට පස්සේ ගොඩක් කළුවර කරලා වහින්න ගත්තා 4ට විතර. වැඩ ඉවර වෙලාත් එකක් පීලා ආවා. ඔන්න දැන් මං කැමතිම කැලලට තමයි යන්නේ. මේ තමයි මං ආසම ලිප්ස්ටික් ටික. මම මේක රෙකෝඩ් කරන්න 10 විදිහකට වඩා දැඟලුවා ඇත්තටම කියනවා නම්. අන්තිමට මෙහෙම තමයි කරගත්තේ. මෙතනින් මං ආසම දෙක තමයි පළවෙනියටම පෙන්නන CCUK එකයි වියාන එකයි. හැබැයි ඇත්තටම CCUK එක long lasting. වියාන එක ගොඩාක් වෙලා තියෙන්නේ නැහැ. හැබැයි මං ඒකට මාරම කැමති. හරිම සුවඳයි ඒක. මේ මිස් රෝස් එක නම් ගත්තේ කොහෙන්ද කියලාවත් මතක නෑ. මේකටත් මං හරිම ආසයි මේ එටියුඩ් එක. හරිම ලස්සන පාටක්. and pretty long lasting. මේක ඉතින් ග්ලොස් එකක් ළමයි මිනිසෝ එකෙන් ගත්තේ. මේ වියාන එක මගේ අතින් කැඩුනා. ඒ නිසා වලට හරියට පෙන්වන්න විදිහක් නැහැ. ඒක පින්ක් කලර්. ඒක හරියට ගෑවුනේත් නැහැ කැඩිච්ච නිසා. ඉතින් අද vlog එක ඉවරයි. See you. Bye. Take care.